දිල්චි නංගි කොහෙද මේ යන්නේ? සරත් අයියා මම මේ ටවුන් එකට පොඩ්ඩක් ගියා බඩුවගයක් ගන්න. අයියා කොහෙද යන්නේ? මම මේ ටවුන් එක පැත්තට ගිහින් බඩුවයක් අරන් එන ගම. නංගි හම්බුන එකත් හොඳයි. ඒ මොකද අයියා මොනවද කියන්න තියෙන්නේ? නෑ නංගි මම මේ ටවුන් එක පැත්තෙන් එනකොට හැම තැනම කුණු කසල ප්ලාස්ටික් බෝතල් කානුවල දාලා ජරා වෙලා තියෙන්නේ. බලන්නකො මේ පුංචි රට අපට ලස්සනට තියාගන්න බැරි ඇයි නංගි? අනේ ඔව් අයියේ මාත් දකිනවා. මොකද ඉතින් මේකට කරන්නේ? අනිත් එකයි වහිනකොට මේ කුණු කසල නිසා කානු බ්ලොක් වෙලා ගම් වතුර ගලන තත්ත්වයට එන්නේ. මිනිස්සු හිතන්නේ පතන්නේ නැතුව එහි අපද්‍රව්‍ය දාලා යන නිසා. ඔව් නංගි මේ දේ නතර කරන්න නම් මගේ හොඳ අදහසක් තියෙනවා. ඒත් මේක හැමෝටම දැනුවත් කරා නම් හරි. ඔව් අයියේ කියන්නකෝ බලන්නකෝ ඔයාගේ අදහස. හරි නංගි එහෙනම් අහගන්නකෝ. අපිට අවුමට හරි කොහේ හරි ගමනක් යනවා නම් ඒ ගිහින් එන අතරතුරේදී අප ළඟ එකතු වෙන අපද්‍රව්‍ය අපි තැන්වල දමන්නේ නැතුව ඒ පොඩි බෑග් එක ගෙන ගෙදර ඇවිත් විනාශ කරලා දැම්මනම් හරි. එතකොට අපිට එකතු වෙන්නේ පොඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් නේ නංගි. අනේ අයියේ ඕ ඒ අදහස හොඳයි. හැමෝටම මේ දේ පේනවා නම් රටේ එකතු වෙන කුණු ප්‍රමාණය අඩු වෙනවා අයියේ. නැත්තම් අයියේ කසල බඳුනකටම ඒ කුණු දැම්මොත් ඒත් හරිනේ. ඔව් නංගි ඒ විදිහත් කමක් නැහැ. මොකද මේවා තැන් වල දැම්මහම අපේ දරුවෝනේ ලෙඩ වෙන්නත් පුළුවන්. අනිත් එක මේවල වතුර එකතු වෙලා මදුරු කීටයෝ බෝ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ පණිවිඩය මිනිසුන්ට ලබා දෙන්න ඕනේ නේ අංගි. ඔව් අයියේ අපි මේ පණිවිඩය YouTube එකේ දාමු. එතකොට කට්ටිය බලයිනේ. අයියේ හැමෝටම බලන්න ෂෙයා කරන්න කියමු. ඔව් නංගි ඒක නම් හොඳයි. එයාලට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න කිව්වොත් අපි දාන පණිවිඩය එයාලට බලන්නත් පුළුවන් නේ. ඉතින් අයියේ අක්කේ අම්මේ තාත්තේ ඔයාලා ගමනක් යන විට ඔයාලා ළඟට එකතු වෙන අපද්‍රව්‍ය තැන් වල දාන්නේ නැතුව ඒවා නියමිත කසල බඳුනකට හෝ නැත්තම් එය නැවත ගෙදර ගෙනත් පුච්චා විනාශ කර දමන්න. හැමෝම එකතු වුණොත් මේ රට ලස්සන වෙනවා. ගම් වතුර ගලලා මිනිසුන් පීඩාවට ලක් වෙන එක අවම කරගන්න පුළුවන්. ඔව් ඔයාලා හැමෝම මේ දේ කරනවා නම් ලෙඩ රෝග හැදෙන එකත් අවම වෙන්නත් පුළුවන්. අපි තනි පුද්ගලයා විදිහට මේ දේ කරනවා නම් අපේ මේ පුංචි රට ලස්සන වෙනවා නියතයි. අනේ හැමෝම මේ පණිවිඩය හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න යාළුවනේ.